ඒක මෙහෙමයි මම මෙහෙම කියලා දෙන්නකෝ දානේ පුරුදු කරනකොට අපිට පුළුවන් මම මේ සරලම තැන ඉඳන් මම කියලා දෙන්න. කොහොමද මේ දන් දෙන එක පටන් ගන්නව පුරුදු වෙන්න ඕනේ කියලා. මුලින්ම අපිට කරන්න පුළුවන් මෙහෙම. දැන් අපිට මේක ඕන තරක කරන්න ඕන. රැකියාවක් කරත්, ගෙදර හිටියත් ඕනම කෙනෙකුට මේ ක්‍රම මම මේ කියලා දෙන ටික හොඳට ඔලුවට දාගන්න අනිවාර්යයෙන් මේ දේවල් ටික අපිට කරන්න පුළුවන්. හැමදාම කරන්න පුළුවන්. හොඳ. දැන් පළවෙනි එකම තමයි දැන් අපි දවසට 3 වේලක් විතර කෑම කනවනේ. උදේට දවල්ට රැටයි. එතකොට අපිට පුළුවන් අපි දැන් කෑම එක අතර ගත්තට පස්සේ ඒ කෑම එකේ පළවෙනි කොටස කෑම එකේ පළවෙනි කොටසම අයින් කරනවා සතුන්ට ආහාරයක් වේවා කියලා අයින් කරනවා. ඔන්න උතනින් පටන් ගන්න පුළුවන්. හොඳද? ඔයිටත් වඩා පොඩි දැනක් තියෙනවා. අපි කෑම කාලි වල අත හොදන්නේ. ඒ අත හොදනකොට ඉඳුල් වතුර ටික තියෙන්නේ. ඒ ඉඳුල් වතුර ටික සතෙකුට ආහාරයක් වේවා කියලා අත හොදන්න පුළුවන් ඒ වෙලාවේ. අපිට ඇහැට පේන්නේ නැති පොඩි පොඩි සත්තු ඕන තරම් ඉන්නවා ඒ ආහාරයට ගන්න. එතකොට ඒකත් මගේ ආහාර ගන්නතෝ ඒකත් අපිට කරන්න පුළුවන්. දැන් අර කෑම එකෙන් කටක් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉඳුල් වතුර අත හොදලා ඒක කරන්න පුළුවන්. ඔව් කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ බිස්කට් එකක් කනවා කියලා. අපිට ඉතින් පොඩි කොටසක් හරි අයින් කරන්න පුළුවන්. දැන් ගොඩක් අයට ওই දේ එහෙම කරන්න බෑ ආවට ගියාට. ගොඩක් අයට කෑම එකක් අතර බෙදාගත්තට පස්සේ ඉන්නේ කොහෙද කියන එකත් අමතකයි. ඒ තරම් මේ 80කින් ඉන්නේ. ඉතින් ඔය වගේ මේ දැන් අපි අත්හැරීමනේ පුරුදු කරන්නේ. ඒකෙදි මේ අපිට හොඳටම කරන්න පුළුවන් අර කෑම කන එකේ මුලින්ම පටන් ගන්න හොඳම ලේසිම ක්‍රමය තමයි කෑම කන එකෙන් බත් කටක් අයින් ගන්න පුරුදු කරන්න. ඒ දාන එකත් අනිවාර්ය අපි කියමු දැන් සතෙකුට කන්න දාන්නේ කොහේ හරි. ඒ දානකොට ඔය වැලි තියෙන තැන් වල තනකොළවල් කුඩ වල ඒ වගේ අපිරිසිදු තැන් වල දාන්න එපා. දැන් අපි හිතමු ගෙදරක වගේ නම් ගොඩක් ගෙවල් වල තියෙනවා ඒ වෙනුවෙන්ම වෙන් කරපු තැනක් හදලා තියෙනෝනේ. කුරුල්ලෑල්ල කියයි ඒ වගේ හදලා තියෙනෝනේ. එතකොට ඒ වගේ තැනක් පිරිසිදු කරලි වල හදලා දැන් අපිට එහෙම නිකන් බීමට දැම්මොත් අපිට කන්න පුළුවන්. බෑනේ අපි එහෙම හිතන්නේවත් නැහැනේ. ඒ වගේ අපි සත්තුන්ට දෙනකොට බොහොම පිරිසිදුව සකසලා දෙන්න පුළුවන් විදිහට හදන්න ඕන. සදාර උනත් දෙන එක පිරිසිදු දෙන්න ඕන. ඕන්න ඔතනින් පටන් ගන්න. ඔතනින් පටන් ගත්තා කියන්නේ දවසට 3 වේලක් අපිට නොදැනුවත්වම දන් දෙන්න පුළුවන්. පළවෙනිම ක්‍රමයේ විදිහට ඔන්න ඔය ක්‍රමේ පටන් ගත්තා නම් හරි. ඔතනින් පටන් ගත්තට පස්සේ අපිට එක එක ක්‍රම තව අහු වෙනවා. ඔව් නිකම්ම. මේක අපිට අර මේ පුරුදු නැතිදී පුරුද්දක් විදිහට හදාගන්න තමයි අවශ්‍ය. ඒක දැන් මාටේ වතුර ටිකක් තියෙන්නේ. ඔව්. මං කිව්වේ දැන් අය කියන්න දේවල් නේ ඔය නිකම් එන්නේ. ඒක පිරිසිදු තියෙන එක. ඔව් පිරිසිදු තමයි දැන් මොකද අපිට උනත් අපි කෙලිම අපි උදාහරණ තරම් බලන්නකෝ. දැන් අපි කැමති ජරාවට මේව කරන්න බෑනේ. ඒ වගේ තමයි දෙන එක සකසලා දෙන්න ඕන හොඳට. ඕකේ විපාකෙ එන්නේ ඒ විදිහට. දැන් ඔන්න සමහරු ඉන්නවා බලන්නක අපි දෙමු 10 දෙනෙක් ඉන්නවා කියලා එකම බත් මුට්ටියෙන් කන්නේ. 10 දෙනාගෙන් 9 දෙනෙකුට ගල් හම්බෙන්නේ එක්කෙනෙකුට අහු වෙනවා. සමහරට 9 දෙනෙකුට හම්බෙනවා එක්කෙනෙකුට ගල් අහු වෙන්නේ නැහැ. එකම බත් මුට්ටිය. ඕකෙත් මහලු ගොඩක් තියෙනවා. පොඩි ප්‍රමාණයක් නේ තියෙන්නේ. ওই ප්‍රමාණය තුළට එහෙම අහු වෙනවා කියන්නේ. දන් දීලා තියෙනවා දීලා හරි ක්‍රමයට දීලා නැහැ. පිරිසුදු දීලා නැහැ. පිරිසුදු දීලා නැහැ. දැන් තිරිසන් සතෙකුට දාන වෙලාවක් දුන්නොත් දන්නවනේ. ආත්ම 100ක් ඒක විපාක දෙනවා. තිරිසන් සතෙකුට කැම ටිකක් දුන්නොත් ආත්ම 100ක් ඒක විපාක දෙනවා. අඩුම දාන්නේ ඔය.
ඉඳුල් වතුර ගැන ටික ඉඳුල් වතුර ටික ගැන කියන්න භාග්‍යතුන්. කෑම කාලා අත හොදනකොට මේ විදිහට සතෙකුට ආහාරයක් වේවා කියලා හිතන්න ගියෝ. තව කෙනෙකුට ඔක හිතන්න පුළුවන් ඉතින් මම පොඩි කාලේ දැන් මෙච්චර කාලයක් දැන් කොච්චර කෑම මේවා කරලා තියනවද මේ එහෙනම් මට කොච්චර පිං රැස්සලා ඇද්ද කියලා. එහෙම වෙන්නේ ඒක වටිනවා. නැහැ. ඔව්. උතනින් පටන් ගත්තාම ඒක දිගට තව එකින් එකට තමන්ටම අහු වෙනවා. කරගන්න ඕන දේවල් ටික. ජීවිතේ කියන්නේ අපිට මේ මුදල් වලින් දෙයක් නොකර කරන්න පුළුවන් දානේ. ඔව් අපි සත පහක් වේදමක් යන්නේ. දැන් අපි හිතමුකෝ රැකියාවක් කරන කෙනෙක් නා. රැකියාවක් කරන කෙනෙකුට පුළුවන් දැන් ඉතින් ඕක රැකියාවක් කරන කෙනෙකුට කෑම අයින් කරන්න බෑනේ රැකියාව කරන තැන්වල. සමහර තැන්වල පුළුවන්. ඒකට තියෙනවා වෙනම සමහර තැන්වල රැකියාව කරන තැන්වල තියෙනවා ඒ ඉඳුල් දාන්න වෙනම තැන් තියෙනවනේ. ඒ භාජනයකට දානවා. එතකොට ඔය දැන් ඔය ඉඳුල් ආහාර ගන්න සත්තු ඉන්නවනේ. ඒව දානවනේ යම් තැනකට කොහේ හරි. ඒක අයින් කරන්න ඒ වෙලාවට මේ සතුන්ට ආහාරයක් වේවා කියලා. ඔය උතනින් පටන් ගත්තාම ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් දිගට ඕක මෙහෙමයි මුල් දවස් ටිකේ අමතක වෙනවා. සමහරට උදේ දුන්නොත් ආයේ පහුවදා වෙනකන් සමහරට මතක නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මුල් ටික බලෙන්ම පුරුදු කරන්න ඕන. පුරුද්දකට ගියාට පස්සේ නිකන් මේක පිළිහිටනවා. තේරෙම මතක් වෙනවා. ඔව් ගතියක් විදිහට මේක පිළිහිටනවා. බත් එකක් හරි අපි හිතමුකෝ කෑම එකක් මොනවා හරි අතට හම්බෙනකොටම කාලයක් යනකොට සිහි වෙන්නේ කාටද දෙන්නේ කියලා. ඕක දැන් අපි පටන් ගන්නේ කෑමෙන්නේ. පුරුදු කරන්න ලේසිම දරන්නේ ඕක. ඊට පස්සේ අනිත් හැම දෙයක්මත් එහෙම තමයි. මොනවා හරි දෙයක් හම්බුණා කියමුකෝ. ඒක බලන්නේ තමන්ගේ ළඟ තියාගන්නවට වඩා දන් දෙන්න බලන්නේ ඒක. උදාහරණයක් විදිහට මට සරප්පු දෙයක් හම්බ වෙනවා කියමුකෝ. ඒ දෙනකොටම බලන්නේ මේ කාටද මේක දෙන්න සුදුසු. ඒක දවසක ඒ තැනට නිකම්ම හදවතපත් වෙනවා. ඒ වෙනකන් ඕක කරන්න ඕන. ප්‍රගුණ කරන්න ඕන. මුල් ඉස්සල්ලාම බලෙන් පුරුදු ගන්න. මොකද අපි දැන් පුරුදු කරලා නැහැනේ ඕක. ඒ වගේ තමයි මේ ධර්මයේ හැම දෙයක්ම එහෙම තමයි. සීලයත් එහෙමයි හැමදේම. භාවනාවත් එහෙමයි. මුලින් ලොකු තල්ලුවක් දෙන්න ඕන. කෑම කන්න කලින් බිඟාන අතර ගන්නකොටම සිහි කරන්න ඕන ආද මේ වැඩේ කරන්න ඕන මම මෙහෙමයි කියලා. ඒක ඉතින් තමන් ගැන හිතලම ඒ දේ කරනවා නම් ඉතින් වටිනවා ඒක. මොකද තමන්නේ ඒ සතක් වෙන්නේ. තවත් කාගේ යන්ගේ කුසගින්නක් නිවෙනවා. කවදා හරි නිවන් දකින්නකන් ඉතින් විපාකෙට එනවා ඔය පින් ඔක්කොම. දැන් එතකොට ඔන්න ඔය පටන් ගන්න ඔන්න ඔය ක්‍රමේ පළවෙනි ක්‍රමයෙන් පටන් ගන්න. අද ඉඳලම පටන් ගන්න. එතකොට ලේසි මේක කරගෙන යන්න හරි ලේසි. පුරුද්දක් විදිහට ඔය අපි ඔය ಗುಣ හදා ගන්න ඕන අපි. දැන් ඔයා ওই දේ කරනකොට ඔයාගේ දරුවෙක් හරි කවුරු හරි අම්මා තාත්තා වුණත් ওই දේවල් කරන්නේ නැත්නම් කරන්න නිකම්ම පුරුදු වෙනවා. අපි බලාගෙන. ඔව් අපි දිහා බලාගෙන. අපි හිතන්නේ නැහනේ මේ වගේ පොඩි දෙයක් දීලා ඒක නිකන් ගණන් ගන්න නෑ වගේනේ. නෑ උතනින් ඉඳන් පටන් ගන්න ඕන. අර මොකද කතාවල තියෙන බින්දු එකේ තුල තමයි වතුර කලේ පිරෙන්නේ කියලා. ඉතින් ওই පළවෙනි බින්දුව පටන් ගන්න පුරුදු වෙන්න ඕන ඔන්න උතනින්. අපි වැඩියෙන්ම අලුම් කරන තැනක් තමයි ආහාරය. එතනින්ම ආහාරයෙන්ම පටන් ගත්තා නම් අනික තුන් වේලක් අපි පරිහරණය කරනවා. ඊට අමතරව තවත් ආහාර වෙන දේවල් අපි ගන්න ඕනේ. ඊළඟට මේ දවසට අපි ගොඩාක් එහෙමරුත් දානේ දෙන්න පුළුවන් මේ කෑම විතරක් මේ බත් විතරක් නෙවෙයි. බත් විතරක් නෙවෙයි. ඔව් තුන් වේල විතරක් නෙවෙයි.
වෙන වෙන පොඩි පොඩි දේවලුත් අපි කෑම කනවනේ අපි ඒ දේවල්. ඒ හැම මොහොතකම පුළුවන් ඉතින් තමන්ට. අපිට ලේසිම තැන තමයි උතන. කෑමකින්ම පටන් ගත්ත හැකිනේ. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් ඒක පින්කම. ඊට අමතරව අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. අපි පින් කරනකොට එක රාමුවකට කොටු වෙන්න හොඳ නැහැ. අපි බලන්න ඕන දැන් අපි සංසාරේ කවදා නිවන් දකීද කියන එක අපි දන්නේ නැහනේ. එහෙනම් අපිට සංසාරේ තව කොච්චර කල් යන්න වෙයිද දන්නේ නැහැ අපිට. මේ බුද්ධ ශාසනයෙන් මේක ඉවර කරගන්න පුළුවන් වෙයිද? මෛත්‍රී බුද්ධ ශාසනයේදී මේක ඉවර කරගන්න පුළුවන් වෙයිද? ඊටත් එහා යයිද? නැත්තම් මේ භවෙම පුළුවන් වෙයිද කියන අපි නිශ්චිතවම දන්නේ නැහනේ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන දැන් අපි සංසාරේ අපිට දුක් විඳලා නිවන් දකින්න ඕනද? සැප විඳලා නිවන් දකින්නවද? තමන්ට තීරණයක් ගන්න පුළුවන් නේ. දැන් මේ විතර බුද්ධ ශාසනයක් හම්බ වෙලා භාග්‍යතුන් වහන්සේ මේක පැහැදිලි කරලා දෙනවනේ. මේ දේවල් කරොත් මේ විපාක, මේ දේවල් කරොත් මේ විපාක කියලා පැහැදිලිව කියලා දෙනවනේ. ඒතෙන්දී අපි දක්ෂ වෙන්න ඕන. හරි. මගේ ගමන මම හදාගන්න. මේ භවයේ මම නිවන අවබෝධ කරේ නැත්නම් මට තව සංසාරේ යන්න තියෙනවනේ. එහෙනම් මට ඒකේ දුක් විඳින්න අවස්ථාවක් නැහෙනේ. මෙච්චර දේවල් දැනගන්න ලැබිලා. එහෙනම් කරන්න අවශ්‍ය අපි නොකරපු පින්කම් ටික තියෙනවනේ. ඔය නොකරපු පින්කම් හැම එකම හොය හොය කරනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම අපි දැන් සාංගික දාන දෙනවා. නේද? සාංගික දාන දෙනවා. එතකොට අපි වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්න පුළුවන්. ළමා නිවාස වලට දානයක් දෙන්න පුළුවන්. ඔය මම මේ දානේ පැත්ත ඉස්සෙල්ලා කියන්නේ. එතකොට ඒ දානේ පැත්ත කවර වෙන විදිහට ඒ හැම පැත්තක් ගැනම බලනවා. එතකොට ඒ හැම පැත්තක් ගැන හොඳට හොයලා බලලා අපිට මේ දානේ පැත්ත ඒ විදිහට කරන්න පුළුවන්. පොය දවසක් කියලා ඒ දවසට සිල් ගන්න අයට ඒ වගේ අපිට දානයක් දෙන්න පුළුවන්. එතකොට ඒ පැත්ත ඊට පස්සේ ඔය දැන් ඇවිල්ලා දානේ පැත්ත ඒකෙම දැන් මෙහෙම කරන්න පුළුවන්. අසරණ කවුරු ලෙඩෙක් ඉන්නවා කියමුකෝ. ඒ ලෙඩාකට පිහිට වෙන්න පුළුවන්. මොනවා හරි දෙයකින් බෙහෙත් අරන් දීලා හරි මොනවා හරි දෙයකින්. එතකොට ඒ වගේ අපි හිතමුකෝ දුප්පත් අය ඉන්නවා අපි හිතමුකෝ අපිට එයාට ගයක් හදාගන්න මොනවා හරි දෙයකින් උපකාර කරන්න පුළුවන් කියලා. අන්න එහෙම උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ පන්සලට ආරාමයක් හදනවා කියමුකෝ. එතෙන් අපිට උදව් කරන්න පුළුවන්. ඒ වගේ පින කරනකොට එක දෙයකට කොටු වෙන්නේ නැතුව හැම දෙයක්ම කවරන විදිහට පින්කම් කරගන්නවා. එතකොට ආහාර පැත්තෙන් එහෙමයි. ඊට පස්සේ අපිට පුළුවන් ඇඳුම් දන් දෙන්න පුළුවන්. වස්ත්‍ර දන් දෙනවා කියලා අපි කියන්නේ. එතකොට ඒ පැත්ත අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒක සැරයක් දෙපාරක් අපිට පුළුවන් හැම මොහොතකම ඔය දේවල් ඔය පින්කම් කරගන්න පුළුවන් ඔය විදිහට. එතකොට විහාර හදන ඒවට, චෛත්‍ය හදන ඒවට ඔය වගේ නැතිබරි කෙනෙකුට උදව් කරන ඒවා අරන් කාට හරි දුප්පත් ළමයෙකුට දෙන්නෙකුට හරි පිරිසකට හරි ඉගෙන ගන්න උදව් කරනවා. ඔව් එතකොට ඒ පැත්ත සම්පූර්ණ කරලා තියෙනවා අපි දන් දීලා. ඊට පස්සේ දැන් ඔය ඇවිල්ලා දැන් ආහාර පැත්තෙන් එහෙම ඊට පස්සේ ඔය විදිහට උදව් කරන පැත්තෙන් ඊට පස්සේ ආරාම නිවාස හදලා දෙනවා. ඊට පස්සේ ඒ පැත්තේ ඒත් නම් අපි මේ පින්කම් එකනේ කරගන්නේ. ඊට පස්සේ පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. දැන් මං කිව්වේ අර රෝගීන්ට උදව් කරනවා කියලා. ඒ වගේ මේ මරණයට කැපවිච්ච සත්තු ඉන්නවනේ. අපිට පුළුවන් මෙහෙම කරන්න. සමහර තැන්වල ඉන්නවා කුරුල්ල කුඩු කරලා. දැකලා තියෙනව නේද? අපිට ගවයෙක් නිදහස් කරන්න පුළුවන්. ඒ වගේ අභිදාන පින්කම් පැත්ත තියෙනවනේ. ඒකෙදි අපිට කරන්න පුළුවන්. සමහර කුරුල්ල විකුණන තැන් දැකලා ඇති. ඒ වගේ තැන්වල තියෙනවා. ඉතින් අර අපිට පුළුවන්කමක් කොහොම හරි අපි හදාගෙන ඉවර වෙලා දැන් උදාහරණයක් අපි හිතමුකෝ ගිරව් දෙන්නෙක් ඉන්නවා කියලා කූඩු කරලා. අපි ඒ ගිරව් දෙන්න සල්ලි දීලා අරගෙන නිදහස් කරනවා අපි. එතකොට එයා කොටු විච්ච රාමුකට ඉන්න කෙනෙන්නේ. අපි එතන දීලා දෙන්නේ නිදහස. ඒ වගේ
මේ දානේ පැත්තෙන් හැම දෙයක් ගැනම හිත කල්පනා කර කර හොය කරනවා. අඩුවක් තියාගන්න නැතුව. එතකොට සංසාරේ අපි කවදා කොහොම කොතනදී නිවන් දකීද කියලා දන්නේ නැහැ. ඒ වුණාට අපි ඒ නිවන් දකින්න තාක් සැපසේ ඉන්න අවශ්‍යයි. දුක් විඳින්න අවශ්‍යද? නෑනේ. එහෙම දුක් විඳින්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට ඒ කරන හැම පිනක් අවසානයේම අපි පොඩි ප්‍රාර්ථනාවක් තියාගන්නවා මේ පින මගේ නිවනට උපකාරී වේවා කියලා. හැම පින්කමක් ඉවරලම මේ පින මගේ නිවනටම උපකාරී වේවා කියලා. එතකොට යම් දවසක නිවන් අවබෝධ කරනවද ඒ වෙනකන් තමන් කරගත්තු කියපු දේවල් ටික අනිවාර්යෙන් පිටිපස්සෙන් එනවා. සැපසේ සංසාරේ නිවන් අවබෝධ කරන්න පුළුවන් තැනට පරිසරයට අපිටම හදාගන්න පුළුවන්. ඒකට දැන් අපි මේ අහගත්තා වගේ පොඩි මේකේ ඉඳන් පටන්ගෙන පුළුවන් තරම් වැඩි කර කර මේ වැඩි බලනවා. දැන් දාන කිව්වම අපි ගොඩක් සාංගික දාන විතරනේ අපි. ඔව් ඒක අපි තව පොඩ්ඩක් ඊට වඩා එහා බලනවා. කවුරුද අපි ගම්වල කවුරුද අසනීප වෙලා ඉන්නවනේ ඒ කෙනෙකුට ඒ සුදුසු කෑම ටිකක් දෙන්න පුළුවන්. කවුරුද අසනීප වෙලා ඉන්නවනේ ඒ කෙනෙකුට බෙහෙත් ටිකක් හොයලා දෙන්න පුළුවන්. මේක ඇතුළට පොඩ්ඩක් කිමිදෙලා බලනකොට මේ දේවල් හම්බ වෙනවා. කාටද කොහොමද මම උපකාර කරන්න ඕනේ කියලා. මේ හැම පැත්තකින් මේ දේවල් කරලා තියාගත්තාම අර පින කියන දේට හරි ලේසි මේ සංසාරේ අපිට ජය ගන්න. ඉතින් දානය ඔන්න ඔය විදිහට පුරුදු කරන්න. ඔව්. අපි සාමාන්‍ය කෑම වේදක් ඔව්. සාමාන්‍ය දානයක් දෙන්නේ. ඔව්. ඒවා ගොඩාක් දුරට මේ දානේ පැත්තෙන් ගොඩක් හිතන්න. ඔව්. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ නම පහළ වෙලා ඉන්නවා. නේද? උන්වහන්සේ කියලා කර්මය ගැන උන්වහන්සේ කියලා දෙනවා අපිට. එතකොට අපි දන්නවා ආනන්ද සංසාරේ කවි එන ගමනක් මේ ඉන්නේ කියලා. ඒකට උන්වහන්සේටම කියලා තියෙනවා අපි නොයදපු සැපතකුත් නැහැ නොයදපු දුකකුත් නැහැ කියලා. ඒ තරම් මේ සංසාරේ දිගයි. ඒ වගේම සැපත් විඳලා තියෙනවා දුකත් විඳලා තියෙනවා. එතකොට අපි දැන් උත්සාහවත් වෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේ කියපු මේ නිවන පැත්තට නැඹුරු වෙලා මේ ජීවිතේ හෝ පැවිදි ජීවිතේ මේ ගමන යන්න අපි උත්සාහ කරන්න ඕන. එතකොට මේ ගමන යනකොට අපි දන්නේ නැහැ කොහොම අපි මොන බුද්ධ ශාසන මේ බුද්ධ ශාසනයේද ඉදිරි බුද්ධ ශාසනයකද පසේ බුදු කෙනෙක් වෙලාද අපි මේක ඉවර කරන්නේ අපේ ප්‍රාර්ථනීය බෝධිය කොහොම සම්පූර්ණ වේද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන. දැන් භාග්‍යවතුන් වහන්සේ කර්මය ගැන කියලා දෙනවා. පින පව ගැන කියලා දෙනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන මගේ දවසක යම් මගේ ප්‍රාර්ථනීය බෝධියක් තියෙනවනේ. ඒ බෝධිය යම් දවසක සම්පූර්ණ වෙනකන් ඒක මේකද ඒක මේ අත්භවයේද කොහොමද දන්නේ නැහැ අපි. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන මේ හොඳ දේවල් කරොත් හොඳ විපාක තියෙනවා. නරක දේවල් කරොත් නරක විපාක තියෙනවා. ඒක හොඳට දැනගෙන අපි සංසාරේට යන්න තියෙන බවක් දැනගෙන මම කියන්නේ මේ අත්භවයෙන් මේක ඉවර කරන්න බැරි වෙයි කියන එකක් ගැන නෙවෙයි මම කියන්නේ. එතකොට අපි මේ ධර්ම මාර්ගයට බැහැගෙන මේක පුරුදු කරන ගමන් පින කියන පැත්ත අතාරින්න එපා දාන කියන පැත්ත අතාරින්න එපා කියන එක තමයි මම කියන්නේ. දෙකම බැලන්ස් කරගෙන යන්න ඕන. මොකද හදිස්සි අපි හිතමුකෝ මේ අත්භවය අපිට මේ ගමන ඉවර කරගන්න බැරුණා කියලා. අපි මුකුත්ම දැන් සමහරු කියනවා පින් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ මේ කුසලයේ පැත්ත විතරයි වඩා ගන්න ඕන කියලා. හරි කුසලයේ පැත්ත වඩාගෙන ඉන්නවා. වෙන කිසිම පින්කමක්වත් කිසිම දෙයක් කරන්නෙත් නැහැ කුසලයේ පැත්තම වඩාගෙන ඉන්නවා.
දැන් අපි දන්නවද අපේ ප්‍රාර්ථනීය බෝධිය මේ අද්භවයේ මේ ඉවර වෙන්න තියෙන එකක්. දැන් භාග්‍යවතුන් වහන්සේ නමක් දැක්ක ගමන් අපිව දැක්ක ගමන් දන්නවා උන්වහන්සේ අපි කොයි බුදු සාසනයේද මේවා වෙන්නේ කියලා. ඒ වගේ එක අපිට කියන්න බෑනේ අපි ගැන. එතකොට අපි දක්ෂ වෙන්න ඕන කුසලයේ පැත්ත වඩා ගන්න ගම පින පැත්තත් හදා ගන්න. එතකොට අපිට සංසාරේ සැපසේ කවදා හරි නිවන් දැක්කේ. ඒ වෙනකම්. දැන් එක එක පීඩා විඳලා රහත් වෙච්ච අයත් ඉන්නවා. බොහොම සැපසේ නිවන් දැකපු අයත් ඉන්නවා. ඉතින් ඒ සාක්ෂි පෙනි දීද්දි අපි නිකන් අමාරු වැටෙන්න ඕනද නැහැ. කුසලයේ පැත්ත වඩා ගන්න ගම පිනත් කරනවා. ඔය පින තමයි කුසලයට මේ හයියක් වෙන්නේ. පිනත් කදා වෙනවා නිවනට. ඒ කියන්නේ ඔව්. ඔව් දැන් පින නැත්නම් නිවන් දකින්න පුළුවන්ද? සුගතික උප්පත්ති ලැබෙන්නත් නිවන් දකින්න බෑ. බුදු කෙනෙක් හම්බ වෙන්නත් පිනක් තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා ඉන්නකොට කී දෙනෙක් ওই භාග්‍යවතුන් වහන්සේ දැකලා නැති වෙද්ද? මේ භාග්‍යවතුන් වහන්සේ දැන් අර සුන්දසෝකර හිටියේ. භාග්‍යවතුන් වහන්සේ එහා පැත්තේ හිටියේ. ඉතින් බලන්න භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ජීවමානව පහළ වෙලා ඉදී. කොච්චර පිනක් තියෙනවද උන්වහන්සේ නමක් පහළ වෙන කාලේ මේ ඉපදෙන්න. ඉතින් ඒ හින්දා පින කියන දේ දානය කියන දේ ඒ තරම්ම වටිනවා. දැන් තේරෙනව නේද මේ අදහසක් ආවද මේ දානි පැත්ත කොහොමද පුරුදු කරගන්න ඕන කියලා? ලොකු මේකක් ආවා මේ පිටට අපි මේ කරන පින්කම් වල මොකද දැන් අපිට කරන්න පුළුවන් පින්කම් අපි නොකරන. ඔව් උදාර කතාවටත් කියන නොදැන ගියොත් අතරමඟ දැනගෙන ගියොත් කතරගම කියලා. ඒ වගේ දැන් අපි දැන් මේ දැනගෙන මේක තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ දේවල් කියලා තියෙනවානේ. එහෙනම් දැනගෙන ওই දේ කරගන්නවා. එතකොට ඉතින් ওই ටික අහගත්තා වගේ ආයෙක පාරක් හොඳට කල්පනා කරලා බලන්න මොනවද මම මේ අහගත්තේ මොනවද මේකෙන් මට කරන්න පුළුවන් මොනවද කොහොමද මම මේ ගමන පටන් ගන්න ඕන කියන දේ තමන්ම කල්පනා කරලා බලන්න ඕන. ඒගොල්ලෝ ලේසිම තැනේ ඉඳන් පටන් ගන්නවා. ඒක නොකොඩවාම කියලා කරනවා. ආත්මහාර කරනවා. යම් දවසක ගුණයක් බවට පත් වෙනකම් ওই දේවල් කරන්න ඕන. ඒ කියන්නේ දීමව තමයි පුදු කරන්න ඕනේ. දීමම තමයි පුදු ගන්න ඕන. සීවලි මහරහතන් මොකද උනේ? කලියම් අත්භවයකදී අර දන්නවනේ කතාව. බැල්ලි පැටව දාලා කෑම හොය යනකොට කෑම නැතිවෙලා දීද්දී මට හරියට මතක නැහැ කොහොම හරි උන්වහන්සේ ගිරියට අත දාලි වල ඒ කාපු ටික ආයෙ වමාරලා දෙනවා අර බැල්ලිට. ඒක නැත්නම් හිරුදා ලොකු පිනක් කරන්න සිද්ධ තැනක් තමයි එතන වෙලා තියෙන්නේ. අන්නෝ. එතකොට කෑම හොයාගන්න නැතුව තියෙන්නේ. නැතුව තියෙන්නේ එහෙම තමයි මට මතක විදිහට නම්. ඉතින් ඒ කරපු දානේ ආනිසංස ආපු විදිහ පේනවනේ ඉතින් කොහොමද කියලා. ඉතින් දැන් අර භාග්‍යවතුන් වහන්සේ අහනවලු කොහේ හරි දුර ගමනක් වඩින්න තියෙනකොට පිටිපස්සා උන්වහන්සේ සවනවාසලාගෙන් අහනවලු සීවලේ ඉන්නවද කියලා අහනවලු. ඉතින් සීවලි මහරහතන් වහන්සේ අපි මේ ගමනට ඉන්නවනේ නිකන් කැලේක වැඩියත් මිනිහෙක් පේන්නවත් නැති කැලේක උන්වහන්සේ වැඩියත් දන් දෙන්නයි ඉන්නවා. දෙව්වරු වෙනවා. ඒ වගේ ඒ තරම් දැන් දානෙන් ඒ පැත්තේ අග තැම්පත්නේ. සීවලි මහරහතන් වහන්සේ කියන්නේ. ඈ? වත්ලාබින් අතර අග තැම්පත්. එහෙනම් කවදාත් පින කියන දේ කාටවත් මග අරින්නත් එපා. පුළුවන් තරම් පින්කම් වලට තව එකතු කරගන්න. ඒකෝට සංසාරي පරිවාර සම්පත්තත් හැදෙනවා.
ඒක ඒ අයටත් හොඳයි ඔයාටත් හොඳයි අපි හැමෝටම හොඳයි ඉතින් හැමෝටම හොඳක් නෙවෙයි දානෙ පෙට්ට ගැන තව මොනවද තියෙනවද අහගන්න